Ja. මේක මේ සම්බන්ධයෙන් අපි ඒ මොළමාත්‍රික මේ බේරුව කියන අපජලය හරි. යට ඉඳන් තියෙනවා මේ අපජලය මේ සාමාන්‍යයෙන් මේකේ මේ ප්‍රදේශයේ සම්පූර්ණම ජනතාවට අරගෙන තියෙන ව්‍යාපාරික ව්‍යාපාර කරගන්න හරිම දුකයි. පිළිතුරු කොහොමද රැඳෙනවද කියන එකයි ගැටලුව. මේකේ මේ මහතාන් දෙන්න සයිට් එක ඇත්තේ කොහොම ඇටෙන්නේ තියෙනවා. ඊළඟට ඩෙන්ගු වසංගතය බවට පත් වෙන මේ ජලය නිසා මේක පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වර්තමානයේ ඒ වගකීම් පැහැර හැරලා තියෙන්නේ මේක. මේක නගරාධිපති ඉන්නවා කොළඹ මහ ජනතාවගේ සම්පේපත් වෙලා ක්‍රියාකලාප ගත්තහම මේ සම්පූර්ණ කමෙන්ට් කරන්නේ ඔවුන්ගේ සම්මාන විට පතුවරුන් ඔවුන්ගේ බලය රැකගන්න පමණක් වෙන්න පුළුවන්. මේකේ මේ ස්ථානයට ඉතින් ගන්නට පාලනය කියන අසල් තියෙනවා. හා. නිරන්තරයෙන් මේ වීඩියෝ එක දකින හැමෝම ජාත්‍යන්තර දක්වා ක්‍රියා කරනවා. ප්‍රධාන නගරයක් කොළඹ කියන්නේ. කොළඹ ඉතර මේ දේවල් පාවෙන වෙනද ප්‍රතිහත ලැබිලා. ඉතින් අපි සමහරව හිතයි මේක දේශපාලන ගණක් කියන එක නම් නෑ. අපි දේශපාලන ගණක් නෙමෙයි අපි පිළිගන්නේ ජනතාවට සත්‍ය පෙන්වා දීම. ව්‍යාපාරිකයෝ ඔක්කොම කියනවා මේ කඩ ඇසාරලා දැන් මේ ප්‍රදේශීය ව්‍යාපාර කටයුතු කරන්න බැහැ කියලා. තාම බුදුදහමනවා ඊළඟට බද්ද විතරයි ගෙවන්න තියෙන්නේ. මේ ආදී වශයෙන් ලොකු පැමිණිලි රාශියක් අපිට ලැබිලා තියෙනවා. කොළඹ කියන ජනතාව පැහැදිලිවම කියන මේ ස්ථානයේ දැනගෙන ඉන්න බෑ. දැන් අර මේ අවත පිරිසිදු කරන පිරිසම කියනවා මෙතන හරි අපහසුයි වැඩ කරන්නේ. ඕම් දැන් කීප දෙනෙක් රෝගී වෙලා ඉන්නකොට පැහැදිලිවම මේ පිරිස ආත කරනවා. ඉතින් මේක ලොකු සෞඛ්‍ය ගැටලුවක්. දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඊළඟ නගරාධිපතිතුමිය මේ දේශපාලනය ගැන නෙමෙයි මේ කටයුතු කරන්නේ. මේ ජනතාවට උන්ට සේවය කරන්නේ. මේ ව්‍යාපාරික ඔක්කොම වහලා තියෙනවා. මේ අපරාධී මහ ජනතාවගේ රතුරුදරුවනේ මතක මේ ව්‍යාපාරික ස්ථාන මේ සිද්ධ වෙන්නේ අකටයුතුකම් කියලාත් මේ ව්‍යාපාරික අපේ දනුවත් කරලා මේ සම්බන්ධයෙන් අද දවසේදී මර්දාන පොලිස් ස්ථානයේ පැමිණලා සිද්ධ කරලා අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න. මේ කොහොම මේ ව්‍යාපාරික ස්ථාන වහලා දාලා තියෙන මේ ඉතින් ව්‍යාපාර කටයුතු කරගන්න නැහැ රැඳෙන්නත් නිසා මේ සම්බන්ධයෙන් කිසි බලධාරීන් දකින්නතුරු මේ වීඩියෝ ෂෙයා කරන්න අපි මාධ්‍ය ආයතන වලට මේ වීඩියෝ එක යොමු කරනවා. ඉතින් අපි ඉදිරියට ඔයාලව දැනුවත් කරන මෙතෙක් අපි බලාපොරොත්තු වෙන ඉදිරියට පොඩි වීඩියෝ එකක් මගින් මහ ජනතාවට දැකලා ගන්න අවශ්‍ය කටයුතු කරනවා.